හරි ළමයි. දැන් ළමයි අපි බලමු කාබනික සංයෝගයක් වන කාබෝහයිඩ්‍රේට් කියන්නේ මොනවද කියන එක ගැන. මුලින්ම ළමයි අපි කාබෝහයිඩ්‍රේට් කියලා ලියාගෙන ඉමු. කාබෝහයිඩ්‍රේට් ළමයි කාබෝහයිඩ්‍රේට් කියන්නේ කාබනික සංයෝගයක්. දැන් ළමයි අපි කලින් කතා කරන්නේ කාබනික සංයෝග ගැන. එතනදී ළමයි වලට පැහැදිලි වෙන්න ඇති. එතකොට කාබෝහයිඩ්‍රේට් කියන්නේ අපේ ශරීරයේ තියෙන කාබනික සංයෝගයක්. එතකොට කාබෝහයිඩ්‍රේට් ගත්තට පස්සේ ළමයි පෘථිවියේ තියෙන සුලභතම කාබනික සංයෝගය තමයි ළමයි කාබෝහයිඩ්‍රේට් කියලා කියන්නේ. ඒ කියන්නේ ළමයි දැන් අපි කලින් ළමයි කාබනික සංයෝග ගැන කතා කරනකොට සාකච්ඡා කරා කාබනික සංයෝග විදිහට කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ, නියුක්ලික් අම්ල, විටමින් වගේ කාබනික සංයෝග ගැන. මෙතනින් ළමයි පෘථිවිය ගත්තට පස්සේ පෘථිවියේ බහුලවම දකින්න තියෙන කාබනික සංයෝගය තමයි කාබෝහයිඩ්‍රේට් කියලා කියන්නේ. හරි ළමයි මෙන්න මේ කාරණේ අපි මුලින්ම ලියාගෙන ඉමු. කරුවක් දාලා ලියාගන්න. පෘථිවියේ මතු පිට පෘථිවියේ මතු පිට සුලභතම කාබනික සංයෝගය වේ. සුලභතම කාබනික සංයෝගය වේ. එතකොට ළමයි මේ කාබෝහයිඩ්‍රේට් ගත්තාම කාබෝහයිඩ්‍රේට් නිෂ්පාදනය වෙන්නේ හරිත ශාක සිද්ධ කරන ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය. ඒගොල්ලෝ ළමයි ඔයාලා දන්නවා ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මොකක්ද කියලා. ප්‍රභා සංශ්ලේෂණයේදී වෙන්නේ ළමයි ශාක විසින් ග්ලූකෝස් නිපදීමේ ක්‍රියාවලියට තමයි ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ. මෙතන ළමයි ඔක්සිජන් වාතය නිෂ්පාදනය වීම සිද්ධ වෙනවා. එතකොට ළමයි මෙන්න මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේදී මම දැන් ළමයිට කිව්වනේ ග්ලූකෝස් නිපදෙනවා කියලා. ඒකට ග්ලූකෝස් කියන්නේ මොකක්ද ළමයි? ග්ලූකෝස් කියන්නේ කාබෝහයිඩ්‍රේට්. අන්න ඒ විදිහට තමයි ළමයි හරිත ශාක සිද්ධ කරන ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේදී කාබෝහයිඩ්‍රේට් නිෂ්පාදනය වීම සිද්ධ වෙනවා. ඒකත් අරුවක් දාලා ලියාගමු. හරිත ශාක සිදු කරන හරිත ශාක සිදු කරන ප්‍රභා සංශ්ලේෂණයේදී නිපදවේ. ප්‍රභා සංශ්ලේෂණයේදී නිපදවේ. දැන් ළමයි මේ කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර විදිහට අපිට දක්වන්න පුළුවන්. අල, බතල, දාන්න, සීනි, පිටි වගේ ආහාර කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර විදිහට දක්වන්න පුළුවන්.
එතකොට ළමයි ඔයාලා දන්නවා අල බතල දාන්න මේවා පිස්ටේ තියෙනවනේ. ඒකට පිස්ටේ කියන්නේ ළමයි කාබෝහයිඩ්‍රේට්. අන්න ඒ විදිහට තමයි ළමයි මෙන්න මේ ආහාර වර්ගීකරණය වෙලා තියෙන්නේ. ඒක එහෙනම් ළමයි කරුවක් දාලා ලියාගමු අඩංගු ආහාර විදිහට අල බතල දාන්න සීනි පිටි වගේ ආහාර කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර කියලා. අඩංගු ආහාර කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර අඩංගු ආහාර මොනවද ළමයි අඩංගු ආහාර? අල බතල දාන්න සීනි පිටි වගේ ආහාර අපිට දක්වන්න පුළුවන් මේ කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර විදියට. අල බතල දාන්න සීනි පිටි අල බතල දාන්න සීනි පිටි මෙන්න මේ ආහාරවල ළමයි කාබෝහයිඩ්‍රේට් අඩංගු වෙනවා. දැන් ළමයි කාබෝහයිඩ්‍රේට් වල මූලද්‍රව්‍ය සංයුතිය ගත්තාම ප්‍රධාන වශයෙන් දකින්න තියෙන මූලද්‍රව්‍ය තමයි කාබනුයි හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි. ඒ කියන්නේ ළමයි කාබෝහයිඩ්‍රේට් මූලිකව සැකසීලා තියෙන්නේ කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් කියන මෙන්න මේ මූලද්‍රව්‍ය තුන සංයෝජනය වෙලා තමයි කාබෝහයිඩ්‍රේට් හැදිලා තියෙන්නේ. දරුවක් දාලා ලියා ගන්න ළමයි මූලද්‍රව්‍ය සංයුතිය මූලද්‍රව්‍ය සංයුතිය මූලද්‍රව්‍ය සංයුතිය මොනවද ළමයි? කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන්. ඒ කියන්නේ ළමයි කාබෝහයිඩ්‍රේට් හැදිලා තියෙන්නේ මොන මූලද්‍රව්‍ය එකතු වෙලාද? කාබන් මූලද්‍රව්‍යයයි හයිඩ්‍රජන් මූලද්‍රව්‍යයයි ඔක්සිජන් මූලද්‍රව්‍යයයි සංයෝජනය වෙලා තමයි මේ කාබෝහයිඩ්‍රේට් කියන කාබනික සංයෝගය හැදිලා තියෙන්නේ. දැන් ළමයි කාබෝහයිඩ්‍රේට් ගැන සාකච්ඡා කරනකොට මේ කාබෝහයිඩ්‍රේට් වල දැන් මම දැන් ළමයි වලට කියවනේ ප්‍රධාන මූලද්‍රව්‍ය විදිහට තියෙන්නේ කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් කියලා. මෙන්න මේ මූලද්‍රව්‍ය තුනෙන් මෙන්න මේ මූලද්‍රව්‍ය තුනෙන් හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි අතර විශේෂ අනුපාතයක් තියෙනවා ළමයි කාබෝහයිඩ්‍රේට් නිර්මාණය වෙනකොට. මෙන්න මේ අනුපාතයේ තියෙන ළමයි දෙකට එකක් විදිහට. ඒ කියන්නේ හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි අතර තියෙන අනුපාතය දෙකට එකක් විදිහට වෙන විදිහට තමයි කාබෝහයිඩ්‍රේට් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ළමයි දැන් දැන් ඔයාලා දන්නවා ග්ලූකෝස්. ග්ලූකෝස් ගත්තට පස්සේ ග්ලූකෝස් තියෙන්නේ C6H12O6 විදිහට. මෙන්න මේ ග්ලූකෝස් ගත්තත් ළමයි ඒ කියන්නේ හයිඩ්‍රජන් ඔක්සිජන් අතර අනුපාතය තියෙන්නේ දෙකට එකක් විදිහට. මේක ළමයි මම ඔයාලට විස්තරාත්මකව පැහැදිලි කරන්නම්. මුලින්ම ළමයි අපි තරුවක් දාලා ලියාගමු කාබෝහයිඩ්‍රේට් වල හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය දෙකට එකක් කියලා. ඊළඟට ළමයි අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා. කාබෝහයිඩ්‍රේට් වල හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය දෙකට එකකි. අනුපාතය දෙකට එකකි.
දෙකට එකකි. ඒකෙල්ලම හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි අතර තියෙන අනුපාතය හැම වෙලේම කාබෝහයිඩ්‍රේට් හැදෙනකොට තියෙන්නේ දෙකට එකක් විදිහට. දෙකට එකක් දෙකට එකයි. ඒ ඔක්සිජනුයි හයිඩ්‍රජනුයි අතර අනුපාතය ගත්තාම කොහොමද? එකට දෙක. හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය දෙකට එක. අන්න ඒක ළඟ හොඳට මතක තියාගන්න. දැන් මේක අපි බලමු මෙන්න මේක අනුපාතය තියෙන්නේ කොහොමද කියලා. දැන් ළමයි ග්ලූකෝස් ගමුකෝ. ග්ලූකෝස් ගත්තාම C6යි H12යි O6. ග්ලූකෝස් කියන්නේ ග්ලූකෝස් වල රසායනික සූත්‍රය දක්වන්නේ C6H12යි O6. දැන් හයිඩ්‍රජන් හා ඔක්සිජන් අතර අනුපාතය දෙකට එකක් බවනේ පෙන්වන්න ඕනේ. දැන් අපි මේක සුළු කරලා බලමු. 3 6යි 3ට 1යි 6ට 2යි. මම හිතන්නේ ළමයි ඔයාලට තේරෙන්නේ නැති මේ හයිඩ්‍රජන් ඔක්සිජන් අතර අනුපාතය දෙකට එකක් කියන එක. හයිඩ්‍රජන් ඔක්සිජන් කලින් හයිඩ්‍රජන් වල තිබ්බේ 6ට H12යි O6 විදිහෙන් සුළු කරපුවාම ළමයි අර දෙකට එක කියන අනුපාතය හම්බ වෙනවා. අන්න ඒ විදිහ තමයි ළමයි මේ කාබෝහයිඩ්‍රේට් වල කාබෝහයිඩ්‍රේට් සැකසෙනකොට මේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය දෙකට එකක් විදිහට කාබෝහයිඩ්‍රේට් නිර්මාණය වෙලා තියෙනවා. කාබෝහයිඩ්‍රේට් ගැන කතා කරනකොට ළමයි තවත් විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි කාබෝහයිඩ්‍රේට් හා සම්බන්ධ පොදු අණුක සූත්‍රයක් තියෙනවා. මෙන්න මේ පොදු අණුක සූත්‍රය විදිහට ළමයි දක්වලා තියෙන්නේ CxH2OY කියලා. අපි ළමයි මෙන්න මේ කාරණා ලියාගෙන මෙන්න මේ සූත්‍රය කොහොමද ආදේශ වෙන්නේ කියලා අවබෝධ කරගමු. පොදු අණුක සූත්‍රය. පොදු අණුක සූත්‍රය. පොදු අණුක සූත්‍රය තමයි ළමයි කාබෝහයිඩ්‍රේට් වල CX H2OY. දැන් ළමයි අපි මෙන්න මේ සූත්‍රයට ග්ලූකෝස් ආදේශ කරලා බලමු. මෙන්න මේ සූත්‍රයට අනුව ග්ලූකෝස් ආදේශ කරන්න පුළුවන්ද කියලා. මොකද ළමයි ග්ලූකෝස් කියන්නේ කාබෝහයිඩ්‍රේට් එකනේ. ඉතින් ග්ලූකෝස් ගත්තට පස්සේ දක්වන්න පුළුවන් ළමයි C6H12O6 විදිහට. දැන් මෙන්න මේ ග්ලූකෝස් මෙන්න මේ සූත්‍රයට ආදේශ කරපුවාම අපිට කාබන් වලට අය දාන්න පුළුවන්. H2O. ඒකට Y මොකද්ද ළමයි? Y එන්නේ 6. 6 වරක් 2 12යි. දැන් ළමයි වලට ඒත් පේනවා මේ හයිඩ්‍රජන් හා ඔක්සිජන් අතර දෙකට එක අනුපාතය තියෙනවා කියන එක. දැන් ළමයි කාබෝහයිඩ්‍රේට් නිර්මාණය වෙනකොට නිර්මාණය වෙලා තියෙන මේ කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් කියන ප්‍රධාන මූලද්‍රව්‍ය තුනනේ. මෙන්න මේ මූලද්‍රව්‍ය වල හයිඩ්‍රජන් හා ඔක්සිජන් අතර අනුපාතය හැම වෙලේම දෙකට එකක් විදිහට කාබෝහයිඩ්‍රේට් නිර්මාණයේදී නිර්මාණය වෙලා තියෙනවා. දැන් ළමයි අපි ආයෙ බලමු අද කාබෝහයිඩ්‍රේට් ගැන ඉගෙන ගත්තේ මොනවද කියන එක ගැන. එතකොට කාබෝහයිඩ්‍රේට් ගත්තට පස්සේ පෘථිවියේ තියෙන සුලභම කාබනික සංයෝගය තමයි ළමයි කාබෝහයිඩ්‍රේට් කියලා කියන්නේ. එතකොට කාබෝහයිඩ්‍රේට් හැදෙන්නේ කොහොමද ළමයි? කාබෝහයිඩ්‍රේට් නිෂ්පාදනය වෙන්නේ හරිත ශාක සිද්ධ කරන ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය. ඔයාලා දන්නවා ළමයි ප්‍රභා සංශ්ලේෂණයේදී ග්ලූකෝස් නිෂ්පාදනය වෙනවානේ. ඒකට ග්ලූකෝස් කියන්නේ මොකද්ද ළමයි? කාබෝහයිඩ්‍රේට්.
එතකොට කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර විදිහට ළමයි අපිට දක්වන්න පුළුවන් අල, බතල, දාන්න, සීනි, පිටි වගේ ආහාර දක්වන්න පුළුවන් කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර විදිහට. එතකොට අල බතල ගත්තාම ළමයි මෙන්න මේ ආහාරවල වැඩිපුරම තියෙන පිෂ්ඨය. එතකොට පිෂ්ඨය කියන්නේ කාබෝහයිඩ්‍රේට්. ඊළඟ ළමයි කාබෝහයිඩ්‍රේට් වල මූලද්‍රව්‍ය සංයුතිය ගත්තාම ප්‍රධාන මූලද්‍රව්‍ය තුන තමයි කාබෝහයිඩ්‍රේට් වල තියෙන කාබනුයි හයිඩ්‍රජන් ඔක්සිජන්. ඒ කියන්නේ ළමයි කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් කියන මෙන්න මේ ප්‍රධාන මූලද්‍රව්‍ය තුන එකට එකතු වෙලා තමයි කාබෝහයිඩ්‍රේට් කියන කාබනික සංයෝගය හැදිලා තියෙන්නේ. ඊළඟ ළමයි කාබෝහයිඩ්‍රේට් කතා කරනකොට කාබෝහයිඩ්‍රේට් නිර්මාණයේදී මෙන්න මේ මූලද්‍රව්‍ය තුනක් මම ළමයි වලට කලින් කියවනේ කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් කියලා ප්‍රධාන මූලද්‍රව්‍ය තුනකින් කාබෝහයිඩ්‍රේට් මේ හැදිලා තියෙනවා කියලා. මෙන්න මේ මූලද්‍රව්‍ය වල හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර විශේෂ අනුපාතයක් විදිහට දෙකට එකක් වෙන විදිහට තමයි කාබෝහයිඩ්‍රේට් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ළමයි හැම වෙලේම කාබෝහයිඩ්‍රේට් වල හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය කීයද ළමයි? දෙකට එකයි. ඊළඟට ළමයි කාබෝහයිඩ්‍රේට් ගැන කතා කරනකොට විශේෂයෙන් මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි කාබෝහයිඩ්‍රේට් වල පොදු අණුක සූත්‍රය. කාබෝහයිඩ්‍රේට් වල පොදු අණුක සූත්‍රය තමයි CxH2O. ඔයාලා ළමයි මේ සූත්‍රය දැක්කම ඔයාලට තේරෙනවා හැම වෙලේම හයිඩ්‍රජන් ඔක්සිජන් අතර අනුපාතය අර දෙකට එකක් කියන එක තියෙනවා කියන එක ගැන. මම හිතනවා ළමයි ඔයාලට කාබෝහයිඩ්‍රේට් ගැන හොඳ අවබෝධයක් එන්න ඇති කියලා.